ඔන්න දවසක් මිනිස්සු දෙන්නේ ගමනක් යනකොට පොඩි ප්‍රපාතයක් හම්බුණා. එක්කෙනෙක් අන්ධ නිසා එයාගේ ඇස් පේන්නේ නැහැ. අනිත් කෙනා ෆෝන් එක කනේ තියාගෙන අසහියෙන් උඩ බලාගෙන එනවා. ඉතින් කියමු බලන්න මේ අතරින් ප්‍රපාතයට වැටෙන්නේ නැතුව බේරෙන්න වැඩිම chance එකක් තියෙන්නේ කාටද කියලා. ඉතින් මෙන්න මෙයා ළඟ තියෙන මේ කෝටුව පාවිච්චි කරලා මෙයාට හරියටම පුළුවන් ප්‍රපාතය පටන් ගන්න තැන හරියටම නිගමනය කරන්න. ඉතින් එයා තමයි ප්‍රපාතයට නොවැටී බේරෙන කෙනා. ගොඩක් ආදරෙන් පිළිගන්නවා ස්මාර්ට් ටෙස්ට් 29 වෙනි එපිසෝඩ් එකට ඔයාලා හැමෝම. ඉතින් ගොඩක් දවසකට පස්සේ තමයි අද දැනුම් පොඩි ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. සෙට් එකම වීඩියෝ එකට ලයික් එකක් දාමුද? වැඩ ටික හොයමු බලන්න මෙතන හැංගිලා ඉන්න බලු තඩියව. ඉන්නේ හොම්බත් දික් කරගෙන. මේ රූපේ හැංගිලා ඉන්නේ පූස් තඩියෙක්. එයාවත් හොයමුද ළමයි? මේ ඉන්නේ වකුඩු වෙලා හොරා වගේ. මේකෙත් හැංගිලා ඉන්නේ පූසෙක්. try එකක් දෙමු බලන්න එයාව හොයන්න. මෙන්න ඉන්න වස්සකට වෙලා. ඉතින් තාමත් ඔයා දැනුම් පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරමු. බූවල්ලා කිව්වම ඔයාලා දන්නේ අඬු විහිදාගත්ත භයානක සතෙක් නේද? ඉතින් මම දැන් අහන්න යන්නේ බූවල්ලා ගැන පොඩි ප්‍රශ්න ටිකක්. අංක 1. බූවල්ලට හදවත් දෙකක් තියෙනවා. මේක හරිද වැරදිද? මේක වැරදි. මොකද බූවල්ලට හදවත් දෙකක් නෙමෙයි 3ක්ම තියෙනවා. අංක 2. බූවල්ලාගේ ලේ මොන පාටද? නිල් පාටයි, රතු පාටයි, කොළ පාටයි. මේ දවස්වල ඡන්දෙත් ළඟ නිසා ගොඩක් අය කියන්නේ මම නම් කැපුවත් නිල්, එහෙමත් නැත්නම් මම නම් කැපුවත් රතු කියලා. හැබැයි බූවල්ලා නම් කොහෙන් කැපුවත් නිල් තමයි. මොකද බූවල්ලාගේ ලේ නිල් පාටයි. අංක 3. බූවල්ලාට මොළ 3ක් තියෙනවා. මේක හරිද වැරදිද? මේක වැරදි ළමයි. මොකද බූවල්ලාට මොළ 9ක්ම තියෙනවා. ආරක්ෂාව කියලා කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඉතින් තමන්ට තමන්ගේ ආරක්ෂාව හදාගන්න පුළුවන් නම් ගොඩක් අනතුරු වලින් වැළකෙන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට දෙන මේ දේවල් වලදී ඔයා කරන්නේ මොකක්ද කියලා හොඳට හිතලා තෝරමු. අංක 1. ඔන්න ඔයා ඉන්න තැනට ඈතින් ලොකු ටොනාඩෝ කුණාටුවක් එනවා. ටොනාඩෝ එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඉතින් ඔයාට මෙතනදී ඔප්ෂන් 3ක් ලැබෙනවා. ඔයාට පුළුවන් කුණාටුවෙන් බේරෙන්න ගහකට නගින්න. ඔයාට නැත්තම් පුළුවන් ගස් කොළන් මුකුත් නැති තැනක පැතිරලා ඉන්න. එහෙමත් නැත්තම් ඔයාගේ කාර් එක ගාවට දුවන්නත් පුළුවන්. ඉතින් ඔයා ටොනැඩෝ එකෙන් බේරෙන්න කරන්නේ මොකක්ද? මේ වෙලාවට ඔයා කරන්න ඕනේ බිම වැතිරිලා ඉන්න එක. එතකොට ඔයාට පුළුවන් ටොනැඩෝ එකෙන් බේරෙන්න. අංක 2. ඔන්න ඔයාගේ පස්සෙන් ලොකු අලියෙක් පන්නනවා. මේ වෙලාවට ඔයාට ඔප්ෂන් 3ක් ලැබෙනවා යාළුවනේ කලින් වගේම. ඔයාට පුළුවන් අලියගෙන් ඉවතට වේගයෙන් දුවන්න පුළුවන් උපරිම වේගයෙන්. නැත්තම් ඔයාට පුළුවන් ගහකට නගින්න. එහෙමත් නැත්තම් ඔයාට පුළුවන් කන්දකට නගින්න පුළුවන් ඉක්මනින්ම. ඉතින් අලියගෙන් බේරෙන්න ඔයා කරන හොඳම දේ මොකක්ද යාළුවනේ? අලියා එක්ක දුවලා බේරෙන එක නම් ලේසි නෑ. ඒ වගේම තමයි ගහකට නැග්ගොත් අලියා ගහ හොල්ලන නිසා ඔයාට කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මෙතනදි කරන්න ඕනේ පුළුවන් ඉක්මනටම කන්දක් උඩට නගින එක. මොකද අලි සාමාන්‍යයෙන් කඳු නගින්නේ නෑ.
මොකද අලියට කඳු නගින්න ලොකු ශක්තියක් වැය වෙනවා. ඉතින් මේ දෙකම හරියට කිව්වා නම් ඔයා සුපිරි වැඩක් තමයි. ඉතින් මේ අද දැන් පොඩි ඔයාලකින් අහන අන්තිම ප්‍රශ්නේ. කියමු බලන්න මේ අතරින් මේ කාන්තාවගේ සැමියා කවුද කියලා. ඉතින් උත්තරේ හරියටම හොයාගත්තා නම් අනිවාර්යෙන් ඒක කමෙන්ට් එකක් විදිහට දාමු. ඒ වගේම දැනුම් පොඩික වීඩියෝ හැමදාම බලන දැනුම් පොඩිට ගොඩක් ආදරේ සෙට් එකකින් කමෙන්ට් එකක් ඕනේ. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකල් ඔයාලට සුප දවසක්.